එකක් ඉන්නක තාත්ති කතා කියනක මේ තියෙන නාත්තන්ඩිය කොස්සත්ත පොලිස් ස්ථානය උදේ 10ට මෙතෙන්ට පැමිණිල්ලක් විභාග කරන්න මම කරපු පැමිණිල්ලක් පවුල දරුවට සලකන්නේ නැහැ කියලා ප්‍රශ්න කොටක් තියෙනවා. ඒ කියන්නේ විභාග කරන්න මෙතෙන්ට උදේ 10ට මම මෙතෙන්ට ආවා. 10 ඉඳන් දැන් වෙලාව 3යි. හවස 3යි උදේ 10ට අප්පාර. තවමත් නැහැ. විභාග කරන්න ගත්තෙත් නැහැ. එකපාරක් කතා කරලා ඉවරලා වටයක් යවලා ඉවරලා විවිධ පැමිණිලි අංශයෙන් එලියට් ලයින් එක OIC මහත්තයා එනකන් OIC මහත්තයා මෙතෙන්ට ආව 1ට විතර. දැන් 3යි. OIC මහත්තයා මොනව කරනවද දන්නේ නැහැ. තවමත් අහිංසක දරුවෙක් ඉන්නවා. අවුරුදු 4ක දරුවෙක් එක්ක පාරලා ඉන්නවා මම. OIC නිදි අදට වෙලා. මේ රාජකාරී කරන්නද පොලිස් ස්ථාන තියෙන ලංකාවේ. මේ දැන් ඔය දාඩි කුස්ටෝල මොනවදම්ම ගෑව පුතේ? දාඩි කුස්ටෝලට අම්ම මොනවද ගෑවේ මේ ඇඟි කසනවට? බිබිල් දාන් තියෙන මොන එහෙම? මොනවද ගෑවේ? කුරාම් පිටි. නාවලා ගෑවද නාන ගමන් ගෑවද? නෑ අඟ හොදු නැත්තම් ගාලා ඇඟ හේදුවා. ගාලා ඇඟ හේදුවා. ඔව්. ගොඩක් කලින් එහෙම කරනවද? ඔව්. කෝගෙන්ද මේ රෝචිලා? බෙහෙත් තරම් දුන්නද අම්ම එතකොට? මේකෙන්ද කෝගෙන්ද මේ? මේකෙන්. බෙහෙත් තරම් දුන්නද අම්ම නිකන් ඔය? නෑ. කුරාම් පිටි විතරයි. අඩු වුණෙත් නෑ. නාත්තන්ඩිය කොස්සත්ත පොලිසිය OIC නීතියවත් දන්නේ නැති මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති මහා අද්දම මිනිස්සෙක්. ඒ මිනිස්සයා නිසා තමයි මට මේ වීඩියෝ එක මේ විදිහට දාන්න සිද්ධ වුණේ. මම පොලිසිය පැමිණිල්ලක් කරා 2025 මැයි මාසේ 22 වෙනිදා. 23 වෙනිදා මට කතා කරා පොලිසියෙන් 24 වෙනිදා පැමිණිලි විභාග කරන්න එන්න කියලා. පැමිණිල්ල ලියා ගන්නකොටත් ඒ පොලිසිය කල්පනීය නිලධාරිනිය කලින් ළමහා කාන්තා කාර්යාංශ භාර වැඩ කරේ. මගේ පැමිණිල්ල ලියා ගන්න නැතුව පැයකට වැඩි කාලයක් මාව රස්තියාදු කරලා වටේටම යවලා අන්තිමට විවිධ පැමිණිලි අංශ පැමිණිල්ල ලියා ගත්තා. මගේ පැමිණිල්ල උනේ දරුවට නොසලකීම සම්බන්ධව එයාගේ අම්මා. එයාගේ අම්මා කියන්නේ බහු විවාහයකින් වැඩිකාරියක් වෙච්ච උසාවියකින් දඬුවම් කරපු අවලංගු විවාහයකින් මාත් එක්ක විවාහ වෙච්ච නාත්තන්ඩිය කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේ පදිංචි. ඒ කියන්නේ කොස්සත්ත පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක ගෑනු කෙනෙක්. මීට කලින් 5 වතාවකට වඩා මම ওই පොලිසිය පැමිණිලි කරලා තියෙනවා. දරුවට ගහලා තිබුණා, කකුල් පුච්චලා තිබුණා, තුවාල කරලා තිබුණා. මේ හැම දෙයකටම ඒ වගේ ඡායාරූප මම මේ වීඩියෝ එකෙත් දාන්නම්. ඒ ඡායාරූපත් එක්කම ගිහිල්ලා මම පොලිසිය පැමිණිලි කරේ. පැමිණිලි කරායින් පස්සේ කල්පනීය කියන නිලධාරිනිය සැරින් සැරේ මාව රස්තියාදු කර මට බැන ගමේ මිනිස්සුත් නිර්නාමිකව පැමිණිලි කරලා තිබුණා ওই පොලිසියට. ඒවත් මගේ පිටින් දාලා මම පැමිණිලි කරා කියලා මට බැන පැමිණිල්ල විභාග නොකර මාව රස්තියාදු කරා. මගේ පිටේ වැරද්ද පටවලා අර කෙනා නිර්දෝෂයි කියලා එයා ඔප්පු කරන්න ලොකු වෑයමක් ගත්තා. මැයි මාසේ 22 වෙනිදා මම පැමිණිලි කරේ දරුවගේ අසනීප වලට බෙහෙත්වත් තරම් දෙන්න නැතුව ගෑනු කෙනා. එයාගේ නාඩගම් එයා නටනවා. දරුවා ගැන කිසිම හිවිල්ලක් බැලිලා නැති නිසා ඒකට අවවාද කරන්න ඔයලා බලලා අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා විතරයි මම පැමිණිලි කරේ. ඒ වෙනුවට මැයි මාසේ 24 වෙනිදා උදේ 10 මාරට මාව ගෙන්නලා පොලිසියට පැයක් විතර විවිධ පැමිණිලි අංශයගේ වැඩ ඉවරනකන් ඉන්න කියලා ඊට පස්සේ අරගෙන ඔයාලගේ පැමිණිලි විභාග කරන්න OIC එන්න ඕනේ. OIC එනකන් ටිකක් එළියෙන් ඉන්න කිව්වා. ඒ වෙනකොටත් වෙලා 12ට විතර ඇති. OIC කොහේ හරි ගිහිල්ලා ආවා එකමාර විතරදී පොලිසියට. ඒ ඇවිල්ලා 4ට විතර එයාගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොටත් 100 පාරකට වැඩිම පොලිස් නිලධාරීන්ට කිව්වා අවුරුදු 4ක පොඩි ළමෙක් තියාගෙන ළමයන්ටත් හෙට්ටුයි වගේ වැස්ස මෙහෙම පොඩි දරුවෙක් තියාගෙන ඉන්නත් බෑනේ. ඉක්මනට පැමිණිලි විභාග කරලා යවන්න කියලා මම කිව්වා. ඒකත් ඇහුන්නාගේ පොලිස් නිලධාරීන් යාළගේ වැඩ ඔක්කොම ඉවරලා හවස 5ත් පහුවෙලා තමයි OIC කතා කරේ. කතා කරලා ඉවරලා පැමිණිලි විභාග කිරීමක්වත් කිසිම දෙයක් නැහැ. ඇයි තමුසේ පැමිණිලි කරේ කියලා ඇහුවා මගෙන්. මම ඊට පස්සේ ප්‍රශ්න කිව්වහම තමුසේ කොහොමද එහෙම පැමිණිලි කරන්න කියලා අවුරුදු 4ක ළමයාත් වඩාගෙන හිටපු මට කුණු හarpෙනුත් බැනලා මගේ ළමයාත් අතේ ඉන්නකොට මගේ කනටත් ගහන්න හදලා මට ආයේ පොලිසිය පැමිණිලි කරන්න එපා කියලා බලපෑම් කරා. කල්පනිත් එතෙන්ට වෙලා hina වෙවි හිටියා. වැරද්ද කරපු කෙනාට අවවාදයක්වත් නොකර පැමිණිලි කරපු මට එහෙම පහර දෙන්න හෝ කුණු හarpෙන් කතා කරන්න OICට බලතල දුන්නේ කවුද?
එහෙම කරන්න පුළුවන්ද කියලා පොලිස් දෙපාර්තමේන්තුව පිළිතුරක් දෙන්න කරුණාකරලා අදාළ ළමා හා කාන්තා කාර්යාංශ තියෙනවා නම් ලංකාවේ ඇක්ටිව් නම් එයාලා මේකට කරුණාකරලා මට උත්තරයක් දෙන්න. මට එපා සාධාරණයක්. මගේ දරුවට සාධාරණයක් කරලා දෙන්න. තවත් දරුවන්ට අසාධාරණයක් වෙන්න කලින් මේ වගේ පොලිසිය වල ඉන්න මේ වගේ අද්දම නිලධාරීන්ට එක්ක නීතිය කියලා දෙන්න නැත්නම් එයාලා අදාළ තැන්වලට යවන්න කියලා මම කරුණාකරලා ශ්‍රී ලංකා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. මුදලින් අල්ලස් ගත්තද ලිංගික අල්ලස් ගත්තද මම දන්නේ නැහැ. අවුරුදු 4ක පුංචි දරුවෙකුට මේ අසාධාරණ වුණේ. Tamanට අසාධාරණයක් වෙන කියලා කියාගන්න බැරි පුංචි ළමයි කී දෙනෙක් මේ වගේ ජඩ නිලධාරීන් හින්දා අසාධාරණයට පත් වෙනවද නැද්ද? ළමා හිමිකම් පිළිබඳ සංවිධාන වලටත් කියනවා මේ වගේ නිලධාරීන් ගැන හොයලා බලලා අදාළ ක්‍රියාමාර්ග ගන්න යොමු කරන්න කියලා. මේක බලන ඔයාලගෙනුත් ඉල්ලනවා මේක ෂෙයා කරන්න පුළුවන් තරම් බලධාරීන්ගේ ඇස් ඇරෙනකම්ම කියලා.